මේ දෙකේම එකතුවට අපි කියනවා අහිමි වන සුබ සාධනය කියලා. ඔන්න ඔය දෙකේම එකතුව අහිමි වන සුබ සාධන. අහිමි වන සුබ සාධනය. උපරිම මිල සීමාවේ සුබ සාධන ප්‍රතිපාකය. එහෙම නැත්නම් උපරිම මිල සීමා නියම කිරීමේ සුබ සාධන ප්‍රතිපාකය. ඔයාලගේ නෝට් එකේම තියෙන රූප ස්ථාන මම අඳිනවා. හොඳට බලන් ඉන්න. රූප ස්ථාන අදිදි ෆලෝ කරන්න. මම ෆලෝ කරලා ඒ ස්ටෙප්ස් ටික ගන්න. මම ඉස්සරහට කිව්වොත් දැනුත් කිව්වා. රූප ස්ථාන ඉල්ලුම් වක්‍රය තියෙනවා. ඒක D කියලා නම් කරා. සැපයුම් වක්‍රය තියෙනවා. ඒක S කියලා නම් කරා. මෙන්න සමතුලිත මිල P බිඳුවයි කියලා තියෙනවා. ප්‍රමාණය Q බිඳුවයි කියලා තියෙනවා. රජයේ වෙළඳපොළ මැදිහත් වෙලා P1ක උපරිම මිලක් නීතියෙන් නියම කරනවා. මේකට අපි කියනවා උපරිම මිල සීමාව. ඒක P1යි. මේ උපරිම මිල යටතේ සපයනවා Q1ක්, ඉල්ලනවා Q2ක්. මෙතන පෙර සමතුලිත දේ E කියලා තියෙනවා. පසු සමතුලිත දේ තියෙනවා E1 කියලා. right? මෙන්න එතකොට උපරිම කළු කඩ මිල මෙන්න මෙතන තියෙනවා. උපරිම කළු කඩ මිල P2යි. එතකොට දරුවනේ මෙන්න මෙතන A කියලා දාලා තියෙනවා. A, මෙතන B, C, D, E, F ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් හොඳට අහන් ඉන්න. අපි මේ කතා කරන දරුවනේ උපරිම මිල සීමා නියම කිරීමේ සුබ සාධන ප්‍රතිපාක. අද දවස් ඇතුළත මේ ඉන්න හැමෝටම මේ සුබ සාධන ප්‍රතිපාකේ හරියටම පුළුවන් වෙනන මොන අකුරු දාලා මොන රූප ස්ථාන ඇඳලා තිබ්බා. හොඳයි. එහෙනම් සුබ සාධන ප්‍රතිපාකය මම ඉස්සලා පැහැදිලි කරන්නම්. මේ බලන්න දරුවනේ රජ වෙළඳපොළට මැදිහත් වීමට පෙර right මේ වෙළඳපොළේ මේ භාණ්ඩය සඳහා තීරණය වෙලා තිබිච්ච සමතුලිත මිල කීයද? P බිඳුවයි. ඒක පොළවේ තියෙනවා. මෙන්න බලන්න. රජයේ වෙළඳපොළට මැදිහත් වීමට පෙර පාරිභෝගිකයා ගෙවුව මිල P බිඳුවයි. නිෂ්පාදකයාට ලැබුණ මිල P බිඳුවයි. එතකොට පාරිභෝගිකයා ගෙවන මිලට ඉහළ ත්‍රිකෝණී වර්ගඵලය පාරිභෝගික අතිරික්තය වේ. මේ බලන්න රජයේ වෙළඳපොළට මැදිහත් වීමට පෙර සමතුලිත මිලට ඉහළ ත්‍රිකෝණී වර්ගඵලය පාරිභෝගික අතිරික්තය වේ. රජයේ වෙළඳපොළට මැදිහත් වීමට පෙර නිෂ්පාදකයාට ලැබෙන මිල P බිඳුවයි. ඒ අනුව මේ P බිඳුවට පහළ ත්‍රිකෝණයේ වර්ගඵලය මොන අතිරික්තයද? නිෂ්පාදක අතිරික්තය. එතකොට මම මේක රූප ස්ථානකින් දැක්වුවොත් මෙන්න මම ජ්‍යාමිතිකව නිරූපණය කරන්නම් ඔය කියන කතාව. ඔන්න බලන්න. මේ තියෙන්නේ කවුද එතකොට? මේ බලන්න මේ උසමයි එතනක් තියෙන්නේ. මේ තියෙන්නේ කවුද එතකොට? මේ මං යන ත්‍රිකෝණය කවුද? පෙර පාරිභෝගික අතිරික්තය. මෙන්න බලන්න මේ තියෙන දරුවනේ පෙර පාරිභෝගික අතිරික්තය කවුද? මේ උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය. එතකොට දරුවනේ මේ තියෙන මේ P බිඳුවට පහළ ත්‍රිකෝණයේ වර්ගඵලය පෙර නිෂ්පාදක අතිරික්තය. ඒක මම අඳිනවා. මේ බලන්න මේ පළලමයි තියෙන්නේ. මේ පළලමයි මම මෙතෙන්ට ගත්තේ. මේ උසමයි මම මෙතෙන්ට ගත්තේ පාරිභෝගික අතිරික්තයට. මෙන්න නිෂ්පාදක අතිරික්තය. මේ උසනේ තියෙන මේ ත්‍රිකෝණය මේ පළල තියෙන. right? ඔන්න මම ගත්ත කවුද? පෙර කවුද පුතේ මේ? පෙර නිෂ්පාදක අතිරික්තය. මේ කවුද එතකොට? පෙර නිෂ්පාදක අතිරික්තය. උගන්න කාටවත් මෙච්චර ක්ලියර් උගන්නන්න දරුවන්ට. දැන් අහන්නේ දැන් එතකොට දරුවනේ රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා උපරිම මිලක් නීතියෙන් නියම කළ P1ක මෙන්න උපරිම මිල P1යි. එතකොට පාරිභෝගිකයා ගෙවන්නේ P1යි. ගෙවන්නේ කොච්චර ප්‍රමාණයකටද? Q1 ප්‍රමාණයකට. මෙන්න මේක මතක තියාගන්න. ගෙවන්නේ Q1 ප්‍රමාණයකට පාරිභෝගිකයා ගෙවනවා P1 Q1 ප්‍රමාණය. එතකොට මෙන්න මේ P1 මිලට ඉහළ මේ Q1 ප්‍රමාණය දක්වා මේ P1 මිලට ඉහළ ත්‍රිකෝණයේ වර්ගඵලය කවුද? මෙන්න මේ ටික කවුද? පාරිභෝගික අතිරික්තය. උපරිම මිලෙන් පසු පාරිභෝගික අතිරික්තය තමයි මේ P1 මිලට ඉහළ මේ Q1 ප්‍රමාණය දක්වා මේ P1 මිලට ඉහළ කොටසේ වර්ගඵලය පාරිභෝගික අතිරික්තය. කියන්නේ උපරිම මිලෙන් පසු පාරිභෝගික අතිරික්තය වෙන්නේ A B C කියන කොටසේ වර්ගඵලය. මෙන්න මේ කොටසේ වර්ගඵලය තමයි උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තය. මම ඒකත් ලකුණු කරලා පෙන්නන්න. මේ බලන්න ඒ විදිහට ඉගෙන ගන්න. මේ බලන්න උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තය. ඔන්න බලන්න මෙන් උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තය. මේ කොටසේ වර්ග. හරිනේ. මේ තියෙන්නේ ඒ වගේ කොටසක් නේ මේ තියෙන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තය. කලබල වෙන්න එපා. එතකොට දරුවනේ මේක උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තය. දැන් ක්ලියර්. එතකොට උපරිම මිලට පසු මම පාරිභෝගික අතිරික්තය පෙර අඳුරු කර විදිහට මම දැනුත් අඳුරු කරන්නම්.
ඔන්න උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තය. එතන දැන් උපරිම මිලෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තය අපිට ගන්න වෙනවා. උපරිම මිලට පස්සේ නිෂ්පාදක අතිරික්තය ගන්නේ P1 මිලට 15 කොටසේ වර්ගඵලය තමයි උපරිම මිලට පසු නිෂ්පාදක අතිරික්තය වෙන්නේ. මෙන්න දරුවනේ මං ඒක අඳිනවා. මෙන්න මං ඇඳ එක උපරිම මිලට පසු නිෂ්පාදක අතිරික්තය. ඔන්න ඔය වගේ කෑල්ලක්. උපරිම මිලට පසු නිෂ්පාදක අතිරික්තය. බලන්න කොච්චර නිර්මාණාත්මකද කියලා බලන්න. එතන මෙයා කවුද? මේ පසු පාරිභෝගික අතිරික්තය. පසු පාරිභෝගික අතිරික්තය තමයි මෙන්න මේ කෑල්ල. right? එතකොට මෙන්න මෙයා කවුද? ඔන්න මෙයා කවුද? පසු නිෂ්පාදක අතිරික්තය. ඔන්න පාරිභෝගික අතිරික්තයක් වෙනස් වුණා, නිෂ්පාදක අතිරික්තයක් වෙනස් වුණා. එතකොට දරුවනේ මෙන්න මේ කෑල්ල, මෙන්න මේ E කියන කෑල්ල උපරිම මිල පැනවීමට පෙර කවුරු සතුව තිබුණද? මේ E කියන කොටසේ වර්ගඵලය උපරිම මිල පැනවීමට පෙර කාට අයිති වෙච්ච කෑල්ලක්ද? ඒක උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තයේ කෑල්ලක්. එහෙනම් උපරිම මිල පැනවීම නිසා පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙනවා දරුවනේ E කියලා කෑල්ලක්. ඒක පාරිභෝගිකයාට නැති වුණාට කමක් නැහැ. එක්ක නිෂ්පාදකය දෙන්න ඕන, එහෙම නැත්නම් රජය දෙන්න ඕන. මේකේ දරුවනේ මේ E කියන කෑල්ල පාරිභෝගිකයෙන් අහිමි වුණා. පාරිභෝගිකයටත් නෑ කියන්නේ, නිෂ්පාදකයටත් නෑ, රජයටත් නෑ. මෙන්න එනම් මම අදිනවා පාරිභෝගික අතිරික්තයේ අඩුවන ප්‍රමාණය. මේ ත්‍රිකෝණී වර්ගඵලයම තමයි මම ඔයා දින්න හදා. පාරිභෝගික අතිරික්තයේ අඩුවන ප්‍රමාණය. මෙන්න බලන්න පාරිභෝගික අතිරික්තයේ අඩුවන ප්‍රමාණය. එතකොට මෙන්න මේ E කියන කෑල්ල, මෙන්න මේ E කියන කෑල්ල පාරිභෝගිකයටත් නෑ. දැන් පාරිභෝගික අතිරික්තිනුත් අහිමි වෙලා. ඒ වගේම නිෂ්පාදකයටත් නෑ, රජයටත් නෑ. ඒ නිසා පාරිභෝගික අතිරික්තිනුත් නැති වුණා, නිෂ්පාදක අතිරික්තයටත් නෑ, රජයටත් නෑ. අන්න එහෙනම් ආර්ථිකයට මේක අහිමි වෙලා යනවා. එහෙනම් අහිමි වන සුබ සාධනයේ එක කෑල්ලක් තමයි මේක. E කියලා දාගමු මේක. දන්නවනේ. මෙන්න මේ F කියන කොටස දරුවනේ, මේ F කියන කොටස රජයේ වෙළඳපොළ මැදිහත් වීමට පෙර මේ F කියන කොටස කාට හිමි වෙලා තිබ්බද? නිෂ්පාදකයාට හිමි වෙලා තිබ්බා. නිෂ්පාදක අතිරික්තයේ කොටසක් තමයි දරුවනේ මේ F කියන්නේ රජයේ වෙළඳපොළ මැදිහත් වීමට පෙර. දැන් රජයේ වෙළඳපොළ මැදිහත් වීමෙන් පසුව නිෂ්පාදක අතිරික්තය අඩු වුණා. නිෂ්පාදක අතිරික්තයේ මේ C කියන කෑල්ලක් නැති වුණා, F කියන කෑල්ලක් නැති වුණා. නමුත් C කියන කෑල්ල එකතු වුණා කාටද? පාරිභෝගිකයට. F කියන කෑල්ල පාරිභෝගිකයටත් නෑ, නිෂ්පාදකයටත් නෑ, රජයට ලැබෙන්නේ නෑ, කාටවත් ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙන්න මේ F කියන කෑල්ලේ වර්ගඵලයෙන් සුබ සාධනය අඩු වෙනවා. මේ බලන්න සුබ සාධනය අඩු වෙනවා. F කියන කෑල්ලේ ප්‍රමාණයනොත් මේ බලන්න දරුවනේ මේ F කියන කෑල්ලත් පාරිභෝගිකයටත් නෑ, නිෂ්පාදකයටත් නෑ, රජයටත් නෑ. දැන් රජයේ මැදිහත් වීමට පෙර E තිබුණේ කවුරු සතුවද? පාරිභෝගිකය සතුව. F තිබ්බේ කවුරු සතුවද? නිෂ්පාදකය සතුව. රජයේ මැදිහත් වුණාට පස්සේ දරුවනේ කියන කනගාටුයි E සහ F කියන කෑලි දෙකම පාරිභෝගිකයටත් නෑ, නිෂ්පාදකයටත් නෑ. අන්න ආර්ථිකයට අහිමි වෙලා යනවා මේ දෙකේම එකතුව. මේ දෙකේම එකතුවට අපි කියනවා අහිමි වන සුබ සාධනය කියලා. ඔන්න ඔය දෙකේම එකතුව අහිමි වන සුබ සාධනය. අහිමි වන සුබ සාධනය. yes. ඔය බලන්න රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා උපරිම මිලක් නීතියෙන් නියම කිරීම හේතුවෙන් සුබ සාධනයට හානියක් වෙනවා. E ධන F ප්‍රමාණයකින් සුබ සාධනය අහිමි වෙනවා. හොඳයි. ඔන්න ජ්‍යාමිතිකව පෙන්නවා. මේක දරුවනේ පොත්පත්වල හොයන්න එපා. කොහේවත් මේක නෑ.